සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්නේ ලංකාවට අලුතෙන්ම එන TVS සමාගම විසින් 2026 වසරේ නිෂ්පාදනය කරපු එන්ඩොක් 150 ස්කූටර් ගැන. මුලින්ම අපි බයිකේ ඩිසයින් එක පැත්තෙන් පටන් ගමු. මේ බයිකේ පෙනුම ගැන කතා කරද්දී ෂාප් පැනල් ඩිසයින් එකක් සහ ඩුවල් ටෝන් කලර්ස් නිසා බයිකේට ඇග්‍රෙසිව් ලුක් එකක් ලැබිලා තියෙනවා. බයිකේ ඉස්සරහට ක්වාඩ් ප්‍රොජෙක්ටඩ් ලැම්ප් සහ බයිකේ පිටුපසට T-shape LED tail light පාවිච්චි කරලා තියෙනවා. මේ බයික් එකට සාමාන්‍ය හැන්ඩල් බාර් එකක් නැතුව මෝටර් බයික් වලට එන මේකට හැන්ඩල් බාර් එකක් පාවිච්චි කරලා තියෙන නිසා බයික් එකට ස්පෝර්ටි ලුක් එකක් ලැබෙනවා. තව මේ බයික් එකට එන විශේෂ ෆීචර් එකක් තමයි Apache RTR 310 බයික් එකට සමාන TFT ස්මාර්ට් ඩිස්ප්ලේ එකක් පාවිච්චි කරලා තියෙනවා. බයිකගේ ස්පෙසිෆිකේෂන් ගැන කතා කරද්දී බයිකයට 150cc 3 valve සිංගල් සිලින්ඩර් එන්ජිනක් තියෙනවා වගේම 13.2 හෝස් පවර් සහ 14.2 ටෝක් එකක් තියෙනවා. මේ බයික් එකට පැයට කිලෝමීටර් 114ක උපරිම වේගයක් තියෙනවා. මේ බයික් එක කිලෝග්‍රෑම් 115ක් බරයි වගේම මේ බයික් එක ලීටරයට කිලෝමීටර් 40-45ක් අතර ප්‍රමාණයක් තෙල් කරනවා. මේ බයික් එකේ සේෆ්ටි ගැන කතා කරද්දී ෆ්‍රොන්ට් ඩිස්ක් බ්‍රේක් සමග සිංගල් චැනල් ABS සහ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සිස්ටම් එක මේ බයික් එකට ඇඩ් කරලා තියෙනවා. මේ බයික් එකට එන තවත් විශේෂ ෆීචර් එකක් තමයි ස්ට්‍රීට් මෝඩ් සහ රේස් මෝඩ් කියලා රයිඩින් මෝඩ්ස් දෙකක් ඇඩ් කරලා තියෙන එක. TVS එන්ඩොක් 150 ස්කූටර් එක තාම නිල වශයෙන් ලංකාවට ඉම්පෝට් කරලා නැහැ. ඒ නිසා ඔෆිෂියල් ප්‍රයිස් එකක් කියන්න බෑ. අපිට මේ ස්කූටර් එක ප්‍රයිවට් ඉම්පෝටර්ස්ලාගෙන් ලක්ෂ 8.12 ගානකට ලංකාවේදී මිලදී ගන්න පුළුවන්. මේ වගේ දේවල් ටිකක් තමයි මේ එන්ඩොක් 150 ස්කූටර් එක ගැන කතා කරන්න තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන් යන්න.